शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणं सम्पूर्णं पाणातिपाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि सुरामेरे मच्चपमादत्ताना वीरमणि सिक्खापदं समादयामि तिसरणेन सद्दिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अप्रमादेन सम्पादयेत् गौरवनीय महासंघरत्न अवसराई वासनावंत पिंगवत्नी स्वामिनी डायस महात्म्यात चतुष्क जनित डायस महात्मानන් ඇතුළු පින්වත් පිරිස තමන්ගේ පවුල් වලට සම්බන්ධ ඥාති හිතයිසින් හැම දෙනාම ඒක රාශී කරගෙන මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ 2025 ජූලි මාසේ 18 වන දින පරලෝසපත් වන්නට යෙදුණු ආදරණීය ස්වාමි පුත්‍රයාණන් ඊ.පී.එස්. මහත්මාණන් සිහිපත් කරන එතුමාණන්ට පින් දෙන්න. ඒ වගේම එතුමාණන් පරලෝසපත් වුණු පියතුමාණන් වන ඉන්ද්‍රපාල ඩයස් මහත්මාණන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම මේ ඉඩම් වල මුල් හිමිකරුවන් වන බුලත් සිංහලගේ පීඨපුරේ මහත්මාණන්ට ඩොලි කුරේ මහත්මියට පරණ නිවෙස්වල පදිංචිව සිට පරලෝසපත් නන්දා විජේවර්ධන මහත්මියට මහත්මාණන්ට සෝමා මහත්මිය මහත්මා ඇතුළු පවුල් සම්බන්ධ හැම දෙනාටම බී.එච්. කුරේ මහත්මාණන් ඒ වගේම ඩයස් මහත්මාගේ දිනේම එනම් ජූලි 18 වන දිනම 1989 පරලෝසපත් බී.කේ. කුරේ මහත්මයා ඇතුළු වර්ග පරම්පරානුගත සියලුම ඥාති මිත්‍රාදීන් සිහිපත් කරලා ඒ හැම දෙනාටම පින් දෙන්න වගේම අපේ ඩී.ඩී.කේ. ඩයස් මහත්මාණන්ගේ සදාදරණීය මෞතුමිය වන තිලකා ඩයස් මහත්මියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම ඩයස් මහත්මාණන්ගේ සහෝදරියන් තිදෙනා ඇතුළු හැම දෙනාටම නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරලා ඒ වගේම මේ මාස 3කට ආසන්න කාලයක් මේ 3 මාසේ පින්කම ඉතාම හොඳින් සිද්ධ කර ගැනීම සඳහා නිවසේ වැඩවලට උදව් කළ උපකාර කළ හැමදෙනාම සිහිපත් කළ ඒ හැමට ආශිර්වාද සෙත සාන්තිය ප්‍රාර්ථනා කළ තමයි ස්වාමිනී ඩයස් මහත්මියත් චතුස්ක ජනිත් ඩයස් මහත්මාණන් ඇතුළු පින්වත් පිරිස මේ පින්කම සිද්ධ කරන්නේ.
අපි ඩීඩී.කේ ඩයස් මහත්මයාගේ ජීවිතය පිළිබඳව විවිධ අවස්ථාවලදී සිහිපත් කළා තියෙනවා. හැබැයි එතුමාගේ ජීවිතය නිරන්තරයෙන්ම සිහිපත් කරාට වටින ජීවිතයක්. ඒ වගේම සිහිපත් කළ යුතු තරම් කාරණා වලින් පොහොසත් වුණු ජීවිතයක්. ඒ වගේම හැම දිනාටම ආදර්ශ ගන්න පුළුවන් ජීවිතයක්. මම හිතන්නේ ඩීඩී.කේ ඩයස් මහත්මයා සංසාරගත පුණ්‍ය ශක්තිය නිසාම වටිනා පෞල් පරම්පරාවක ජන්මලාභය ලැබලා අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹට සම්ප්‍රාප්ත වෙලා තමන් බලාපොරොත්තු වුණු පරිද්දෙන්ම අධ්‍යාපන ජීවිතය දියුණු කරගෙන උපාධි MA ආදී පශ්චාත් උපාධි ගණනාවක්ම ලැබලා තමන්ගේ ජීවිතේ සාර්ථක කරගත්ත කෙනෙක්. ඒ වගේම එතුමාට සුදුසු කාලයේදී තමන් බලාපොරොත්තු වන පරිද්දෙන්ම තමන්ගේ ජීවිතය ගත කරන්නට සුදුසු සහකාරියෙක් ලැබුණ නිසා එතුමාට ශ්‍රද්ධාව, සීලය, සුතේ, ත්‍යාගය කියන එතුමා බලාපොරොත්තු වුණු ගුණාංග ජීවිතය තුළ වර්ධනය කරගන්නට, වැඩි දියුණු කරගන්නට පුළුවන්කම ලැබුණා. ඒ වගේම ඩයස් මහත්මයාණන්ට, ශ්‍රාමණී ඩයස් මහත්මියටත් ඉපදුණු එකම පුතණුවන් චතුස්ක ඩයස් මහත්මයා මේ දෙදෙනාගේම ජීවිත ආලෝකවත් කළා. ඒ දෙදෙනාගේම ජීවිත සැනසෙල්ලේ ගත කරන්නට උවමනා කරන ගුණයන්ගෙන් දැනුමෙන් පොහොසත් කෙනෙක් බවට පත් වුණා. ඒ වගේම ඩීඩී.කේ ඩයස් මහත්මයා තමන් ආශ්‍රය විශ්‍රය කළ හැමදෙනා එක්කම ඊටාම සුහදව ජීවත් වුණු කෙනෙක්. හැම කෙනාටම කරුණාවෙන්, මෛත්‍රියෙන්, හිතවත්කමෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් සිතුවිලි නිකුත් කළ කෙනෙක්. සිතුවිලි වලින් යුක්තව ජීවත් වුණු කෙනෙක්. සංසාරගත පුණ්‍ය ශක්තිය නිසාම එතුමා මිනිස් ආත්ම භාවයක් ලැබලා ඒ ලැබපු ආත්ම භාවය තුල උපරිම ප්‍රතිඵල තමන්ගේ ජීවිතයට අත්පත් කරගත්ත කෙනෙක්. ඔහුට ජීවිතයේ කිසිම පැත්තක් අඩු වුණා කියලා මම කල්පනා කරන්නේ නැහැ. ඔහු මගට ඉගෙන ගන්න බලාපොරොත්තු වුණා. එතුමාණන්ට ඉතාම හොඳින් ඉගෙන ගන්නට ඒ පරිසරයක් ලැබුණා. එතුමාන් එක්ක අවස්ථා කීපයකදීම සඳහන් කරලා තියෙනවා. එතුමාණන්ට අධ්‍යාපනයේ මහන්සියෙන් තමයි ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි මේ වීරයෙන් එතුමා තමන්ට උවමනා කරන අධ්‍යාපනය නිසි ලෙස සපුරගත්තා. එතුමා ඒ වගේම කොයිම වෙලාවකවත් තමන්ගේ කාලය නිකරුණේ ගත කරන්නට අපේක්ෂා කළේ නැහැ. ඒ නිසාම එතුමාණන්ට ලංකාවේ වගේම විදේශවල රැකියාවන්හි නිරත වෙලා තමන්ගේ දැනුම, තමන්ගේ හැකියාවන් බොහෝ දෙනාගේ ප්‍රයෝජන පිණිස වගේම ආයතනවල දියුණුවට, ඒ වගේම ආයතනවල සේවය කරන සේවක කාර්කාදීන්ගේ දියුණුවට එතුමාගේ දැනුම, හැකියාවන් යොදවන්නට එතුමාණන්ට පුළුවන්කමක් තිබුණා. ඒ වගේම එතුමා හැම වෙලාවකම අපේක්ෂා කළා මේ මනුස්ස ජීවිතය තුළ උපරිම පුණ්‍ය ශක්තියක් එකතු කරගන්න. ඒ සඳහා එතුමාණන්ගේ ස්වාමි දියණිය අපේ ශාමිනී ඩයස් මහත්මිය අවශ්‍ය කරන මානසික කායික නිදහස ලබා දුන්නා. ඒ වගේම පුතණුවන්ගෙනුත් එතුමා කරන පුණ්‍ය ශක්තියින් වැඩි දියුණු කරගන්නට අවශ්‍ය කරන ශක්තිය ලැබුණා. ඒ වගේම සදාදරණීය මෑණියන්, සහෝදරියන් ඇතුළු හැමදෙනාමත් එතුමාණන්ට ඊටාම ලෙන්ගතුව සැලකුවා. එතුමා මවට ඊටාම ලැබී. අපිට එක්ක බොහෝ අවස්ථාවලදී මවගේ තොරතුරු සඳහන් කරනවා. එතුමා සහෝදරියන්ට සංසාරගතව ලැබිකමක් තිබ්බේ. මටත් වඩා හොඳට ඒ සහෝදරියෝ තිදෙනාම ඒ තොරතුරු දන්නවා. මම හිතන්නේ සංසාරේ
සහෝදරයෙක් ලැබෙනවා නම් එවැනි සහෝදරයෙක් තමයි සහෝදරියන් පතන්නට උවමනා කරන්නේ. තමන්ගේ වගේම තමන්ගේ සහෝදරියන්ගේ ජීවිතවල දියුණුව සැනසීම අභිවෘද්ධිය නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කළ කෙනෙක්. එතුමා කොළඹ ප්‍රදේශයේ වාසය කළ හැම අවස්ථාවකදීම එතුමාගේ මෑණියන් ගැන සහෝදරියන් ගැන හිතපු කෙනෙක්, ඒ අයට ආශිර්වාද කරපු කෙනෙක්. මේ විදිහට එතුමා ගැන කතා කළොත් පිරිත් දේශනාවටත් වඩා එතුමා ගැන බොහෝ කාරණා කියන්න සිද්ධ වෙනවා. ඒ නිසා මීට වඩා එතුමා ගැන මම කරුණු සිහිපත් කරන්නේ අපේ ජීවිතේ හම්බුණු සත්පුරුෂ දායක මහත්මේ ඉතාම හොඳ කල්යාණ මිත්‍රයෙක්, ඒ වගේම ආශ්‍රය විශ්‍රය කරන්න සුදුසුම හිතයිසී පුද්ගලයෙක්. එවැනි අය බුදුහාමුදුරුවෝ දේශනා කරපු පරිද්දෙන්ම දුර්ලභයි, ඉතාම දුර්ලභ ගණයේ ගුණයන්ගෙන් පොහොසත්, සිතුවිලි වලින් පොහොසත්, ප්‍රතිලාවන්ගෙන් පොහොසත් කෙනෙක්. මම කල්පනා කරන්නේ මෙතුමා తాවකාලික ජීවිතයක් සඳහා විතරයි මේ මනුෂ්‍ය ජීවිතයට ආවේ. එතුමා අනිවාර්යයෙන්ම සංසාරගතව කරපු පුණ්‍ය ශක්තිය නිසා, ඒ වගේම මේ භවයේ කරපු පුණ්‍ය ශක්තිය නිසා මම කල්පනා කරන්නේ දිව්‍ය ලෝකයක ඉඳලා මේ කරන පින් බලලා සතුටටපත් වෙයි. එතුමා තමන්ගේ ජීවිතය කැප කළේ ආගම දහම ඒ වගේම අන් අය වෙනුවෙන්, තමන් වෙනුවෙන් නෙවෙයි. එතුමා හරිහම්බ කළේ තමන් වෙනුවෙන් නෙවෙයි. එතුමා සිතුවිලි සිටුවේ තමන් වෙනුවෙන් නෙවෙයි. එතුමා තමන්ගේ ජීවිතය ගත කළේ බුදුහාමුදුරෝ දේශනා කරපු පරිද්දෙන්ම පරාර්ථය තමන්ගේ ජීවිතේ මූලිකම අදිෂ්ඨානයක් කරගෙනයි එතුමා කටයුතු කළේ. එතුමා කතා කළොත් හැම වෙලාවකම අපිට සඳහන් කළේ පන්සල තවත් දියුණු විය යුතුයි කියලා. එතුමා SMS පණිවිඩයක් අපිට එවුවොත් හැම වෙලාවකම පන්සල දියුණු විය යුතුයි කියන අදහසමයි එතුමා අපිට ඉදිරිපත් කළේ. එතුමා දියුණු විය යුතුයි කියන අදහස එතුමාගේ හිතේ තිබ්බේ නැහැ. මේ විදිහට බැලුවම ඉතාම නිහතමානී අපේ ජීවිතේ හම්බුණු සුවිශේෂීම පුද්ගලයන් කීප දෙනා අතර ප්‍රමුඛ තැනක් ගන්න කෙනෙක් හැටියට අපි ඩී.ඩී.කේ ඩයස් මහත්මයාගේ ජීවිතය හඳුන්වනවා. එතුමා මිය ගිය දවසේ ඉඳලා අද දක්වාම ස්වාමි දියණිය පුතණුවන් එතුමා අකණ්ඩව අපේ විහාරස්ථානයේ පින්කම් වලට සහසම්බන්ධ වුණා. මේ දෙදෙනා එතුමා වෙනුවෙන් විවිධ පින්කම් වලට සහසම්බන්ධ වෙලා එතුමාලන්ට පින් අනුමෝදන් කළා. ඒ වගේම එතුමාලන්ට පින් අනුමෝදන් කරවීම සඳහා එතුමාලන්ගේ විදේශගත සහෝදරියා විදේශගත සහෝදරිය අපේ විහාරස්ථානයේට ඒ චතුස්කඩයස් පුතණුවන්ගේ සහයෝගයෙන් ධර්මාසනයක් පූජා කළා. ඒ වගේම මේ තුන් මාසයේ පුරාම එතුමාලන්ට අපි පොය දිනවලදී පින් අනුමෝදන් කළා. විශේෂ බෝධි පූජාවේ පින්කමක් පවත්වලා පින් අනුමෝදන් කළා. ඒ වගේම මට දැනගන්නට ලැබුණා අද දවසේදී එතුමා වෙනුවෙන් ඩයස් මහත්මයාට පින් අනුමෝදන් කරවීම සඳහා අනුරාධපුර රුවන්වැලි සෑය උදෙසා ආලෝක පූජාව මේ රාත්‍රිය මුළුල්ලේම පවත්වලා එතුමාලන්ට පින් අනුමෝදන් කරන්නට එතුමාලන්ගේ සහෝදරියන් කටයුතු කරලා තියෙනවා. මේ විදිහට ගත්තකින් පස්සේ එතුමාගේ ජීවිතයට අපි පින් අනුමෝදන් කළේ නැතත් එතුමා පින් කරගත්තා. නමුත් ඥාතීන් හිතවතුන් එතුමාලන්ට පින් දෙන්න මේ පින්කම් පවත්වනවා. බොහෝ අවස්ථාවලදී හත් දවස් තුන් මාසයේ පින්කම් වෙනුවෙන් ධර්ම දේශනා තමයි පවත්වන්නේ. හැබැයි ඩයස් මහත්මයා බොහෝම කැමැත්තක් දැක්වුවා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්න. ඒ නිසාම ඒ නෝනා මහත්මිය පුතණුවන් අදහසක් හැටියට අපිට ඉදිරිපත් කළා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පවත්ව ගන්න පුළුවන් නම් එතුමා වෙනුවෙන් හොඳයි. ඒ සුදුසුයිද කියලා අපි එකේ හෙලාම අනුමත කළා. එතුමා මේ නිවසේ අප්‍රමාණ වතාවක් ගණනාවක් එතුමා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පවත්වනවා. එතුමාලන්ට ධම්සක් පැවතුම් සූත්‍රය කට පාඩම්. මම හිතන්නේ දවසකට සැරයක් අනිවාර්යයෙන් එතුමා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පවත්වනවා. ඒ වගේම විවිධ පිරිත් එතුමා සජ්ජායනා කළා. සමහර පිරිත් 108 වරක්
පිරිත් සජ්ජායනා කළා. මටත් පිරිත් පැන් පිරිත් තෙල් ගෙනත් පූජා කරලා තියෙනවා. විවිධ අයට ඒවා පරිත්‍යාග කළා. ඒ නිසා සාම්ප්‍රදායිකව බණක් කියලා පින් අනුමෝදන් කරනවා වගේම එතුමාණන් කැමති එතුමාණන් ගොඩාක් ප්‍රිය කරපු ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මම කල්පනා කරනවා එතුමා ඉන්න දිව්‍ය ලෝකෙක ඉඳලා අද දවසේදී ශ්‍රවණය කරලා මේ පැමිණ සිටින හැම දිනාටම එතුමාණන්ගේ ආශිර්වාදය අපේ මේ මහා සංඝරත්නයේ ආශිර්වාදය වගේම ලබා දේවි කියලා මම කල්පනා කරනවා. විශේෂයෙන්ම අපේ ජීවිතය තුළ පිරිත් ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩි දියුණු වෙනවා. ඒ වගේම ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කියලා කියන්නේ පළවෙනි බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාව. මේ ශ්‍රී මුක දේශනාව බුදුහාමුදුරුවෝ දේශනා කළාගෙන් පස්සේ තමයි ලෝකයට සත්‍ය අනාවරණය වුණේ. එවැනි දහමක් අද දවසේදී අපි දේශනා කළා. ඇතිව හැමදෙනාම මේ විදිහට ගාථාව කියලා මහා සංඝරත්නයට පිරිත් දේශනාව පැවැත්වීම සඳහා ආරාධනා කරන්න. විපත්ති පතිබාය සබ්බ සම්පත්ති සිද්ධියා සම්බ දුක්ඛ විනාශාය පරිත්තං බ්‍රෝත මංගලං විපත්ති පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ භය විනාශාය පරිත්තං බ්‍රෝත මංගලං විපත්ති පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ රෝග විනාශාය පරිත්තං බ්‍රෝත මංගලං समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मन् मुनिराजस् सुरन्तु मुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता परित्थ धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो
ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමේචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලායේස භගවතෝ සාවක සංඝෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති තේන සංජවංජේන පාතොත්වං රතනත්වයං ඒතේන සච්චවච්චේන පාතොත්වං රතනත්වයං ඒතේන සච්චවච්චේන පාතොත්වං රතනත්වයං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති චේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා වික්ඛන්තාය රත්නියා වික්ඛන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමේ උපසංකමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසේ ඒකමන්තං තිතාකෝසා දේවතා භගවන්තං ගාතාය අඤ්ඤවාසේ බහෝ දේවා මනුස්සාච මංගලානි අචින්තයං ආකංකමාන් සොත්තානං බ්‍රෝයේ මංගල මුත්තමං අසේවනාච බාලානං පණ්ඩිතානං සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං පාහුසක් පතිරූපදේශවාසෝච පුම්බේත කත පුඤ්ඤතා අත්ත සම්මා පණිතිච ඒතං මංගල මුත්තමං බාහු සච්ඡං ච සිප්පංච විනයෝ ච සුසිංකිතෝ සුවාසිතාචයාවාසා ඒතං මංගල මුත්තමං මාතා පිතෝ උපට්ඨානං පුත්තරාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං දානං ච ධම්මචර්යාච ඥාතකානං ච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරති විරති පාපා මච්ඡපානාච සංඤෝ අප්පමාදෝ ච ධම්මේසු ඒතං මංගල මුත්තමං ධාරවෝ ච නිවාතෝ ච සම්පොට්ඨේ ච කතඤ්ඤතා කාලේන ධම්ම ශ්‍රවණං ඒතං මංගල මුත්තමං අන්දේ ච සෝවචස්සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං තපෝ ච බ්‍රහ්මචර්යං ච අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සච්ච කිරියා ච ඒතං මංගල මුත්තමං පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං ඒතාදිසානි කତ୍වාන සබ්බත්තම පරාජිතා සබ්බෙන් තස්මා හිනේරක්කද අප්පමන්තායං කෙංචෙත්තං නිදවාහුරං වා සංගේ සුවායං රතනං පනීතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චන සුවන්ති හෝතු කයං විරාරං නමතං පනීතං යදච්චදාසක්්‍ය සමායිතෝ නතේන ධම්මේන සමත්ති කිංචේ ඉදම්පි ධම්මේ
रत्नं पनीतं एतेन सच्चेन सुवन्ति होतो यं बुद्धसेट्टो परिवन्नयि शुचिं समाधिमान् परिकन्यमाओ समाधिना तेन समो न विद्यते इदम्पि तम्मे रत्नं पनीतं एतेन सच्चेन सुवन्ति होतो कुन्दलाड्डशतं पदत्ता चत्तार्येतानि युगानि हन्ति ते दक्षिणेया सुगतस्य सावकाये ते सुदिन्नानि महत्फलानि इदम्पि संगे रत्नं पनीतं एतेन सच्चेन सुवन्ति होतो ये सुप्रयुक्ता मनसा दल्येन निक्कामिनो शासनं मे ते भक्तिबन्धामतं विधय्य लब्धामुदानि भूतिं भुञ्जमाना इदम्पि संगे रत्नं पनीतं एतेन सच्चेन सुवन्ति होतो यतीन्द्रकीलो पटविंसितो सियाततो वियसम्पकम्पियो ततोपमंसत्पुरिसं वदामि यो अर्यसच्चानि अवेक्ष्य पश्यति इदम्पि संगे रत्नं पनीतं एतेन सच्चेन सुवन्ति होतो ये अर्यसच्चानि विभावयन्ते गम्भीरपञ्चेन सुदेशितानि किञ्चापि ते हन्ति भुसप्पमत्तान ते भवन्नट्टमं नादियन्ति इदम्पि संगे रत्नं पनीतं एतेन सच्चेन सुवन्ति होतो सहवस्य दर्शन सम्पदाय तयस्सु धम्मा चरिता भवन्ति संकाय दिट्टि विचिकित्सितं च शीलब्धं चतुरपाये च विप्रमुक्तो चचाभिधानानि अबभ्योकातुं निदम्पि संगे रत्नं पनीतं एतेन सच्चेन सुवन्ति होतो किञ्चापि शोकं मं करोति पापकं कायेन वाचा अगम्बो शोकस्य पटिच्चादाय अगम्बकादिट्टपदस्य उत्ता इदम्पि संगे रत्नं पनीतं एतेन सच्चेन सुवन्ति होतो वनप्रगुम्बे यथा पुष्सितज्ञे गिम्मानमासे पटमस्मिन् गिम्मे ततोपमन्दं वरन्नदेशै निब्बानगामिं परमं निधाय इदम्पि बुद्धे रत्नं पनीतं एतेन सच्चेन सुवन्ति होतो वरो वरन्यो वरदो वराहरो अनुत्तरो धम्मवरं इदम्पि बुद्धे रत्नं पनीतं एतेन सच्चेन सुवन्ति होतो केनं पुराणं नवन्नत्ति सम्भवन् विरक्तचित्ता एकेन बीजा अविरुल्लिच्छन्दानि बन्ति धीरायतायं पदी इदम्पि संगे रत्नं पनीतं एतेन सच्चेन सुवन्ति होतो कीनं पुराणं नवन्नत्ति सम्भवन् विरक्तचित्ता एकेन बीजा अविरुल्लिच्छन्दानि बन्ति धीरायतायं पदीपो इदम्पि संगे रत्नं पनीतं एतेन सच्चेन सुवन्ति होतो यानि च भूतानि समागतानि ब्रह्माणि वायानि तलिङ्गे तथागतं देवमनुष्यपूजितं
බුද්ධං නමස්සාම සුවත්ති හෝතු යානි දබෝතානි සමාගතානි බුම්මානි වායානි වන්තලික්කේ තථාගතං දේව මනුස්ස බෝධිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතු යානි දබෝතානි සමාගතානි බුම්මානි වායානි වන්තලික්කේ තථාගතං දේව මනුස්ස බෝධිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ දුක්ඛං විනස්සතෝ ඒතේන සච්ච වජ්ජේන සබ්බ භයෝ විනස්සතෝ වේතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතෝ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ඡ සංඝෝජෝච සෝජෝච සුවචෝච සමුදුවනතිමානි සන්දොස්සකෝච සුපරෝච අම්බකිච්ඡෝච සල්ලෝත හොන්දි සම්දේන්ද්‍රයෝච නිපකෝච අම්බකම්බෝ කුලසු වනවින්දෝන නච බුද්ධං සමාකරේ කිංචියේන විඤ්ඤෝ පරේ උපවදෙයං සුඛිනෝ වාකේමිනෝ අන්තෝ සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා ඒකේති පාන භූතං දීතසාවාතාවරා අනවසේතා දීතාවායේ මාන්තාවා මජ්ජිමාරස්ස නුගතෝලාදිත්තාවාය දේව අද්දිට්ඨායේක දෝරේ වසන්ති අනුදෝරේ භූතාවා සම්භවේ සීවා සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා නපරෝ පරං නිබොම්බේත ඥාති මඤ්ඤේත කන්තතිනං කංචේ යාරෝසනා පටිඝ සංඥා ඥාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡේය මාතායතානියං පොත්තං ආයුසායක පොත්ත මනුරච්චේ එවං පිසම්බ භූතේසු මාන සම්භාවයේ පරිමාණං චක්ඛං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ පරිමාණං උද්ධං අලෝක කිරියං ච අසම්බාධං අවේරං අසමත්තං තිත්තං චරණ්‍ය සින්නෝ සයානෝ වායාවතස්ස විගතමින්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං නිදමාවෝ දික්ඛෙන් ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ ආමින සුමිනේයගේ තන්නය ජාතු කප්පසයං පුනරති සබ්බ දුක්ඛෝ විනස්සතෝ තේන සච්ච වජ්ජේන සබ්බ භයෝ සතෝ තේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතෝ එවං මේ සුතං ඒකං සමයං භගවානසි විහරති ඉසිපතනේ විගදාය තත්තෝ භගවා පංච වද්දේ භික්ඛු ආමං කේසීදේ ද්වේ මේ භික්ඛවේ අත්තා පබ්බදිතානන සවිතබ්බායෝ චායං කාමේසු කාම සුකල්ලිකානු යෝගෝ ඊනෝ ගම්මෝ පොතොජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒතේ භික්ඛවේ උභවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්ඛුකරණේ ඥානකරණේ උපසමාය විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමාච භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථා
චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය වන්ති හරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සියති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අයංකෝ සාභික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා විරාගිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායං තණ්හා පෝනෝ බරිකානන්දි රාග සාගතා තත්‍ර තත්‍රාභිනන්දිනේ සය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සා යේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාකෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සය්‍යති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඉදං දුක්ඛං අරිය සත්‍යං මේ වික්ඛවේ බොම්මේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ වික්ඛවේ බොම්මේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතන්ති මේ වික්ඛවේ බොම්මේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං මේ වික්ඛවේ බොම්මේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි සංඝෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතප්පන්ති මේ වික්ඛවේ බොම්මේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ
විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි සංඝෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චි කතන්ති මේ භික්ඛවේ පුම්මේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ
අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකස්මින්ති චතුම් මහරජිකානං දේවානං සත්තං සත්වා භවතිං සාදේවා සත්තමනෝස්සාවේසං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකස්මින්ති යාමානං දේවානං සද්දං සත්වා තුසිතාලේවා සත්මනුස්සාවේසං නිසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකස්මින්ති තුසිතානං දේවානං සද්දං සත්වා නිම්මානරති දේවා සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකස්මින්ති නිම්මානරතිනං දේවානං සද්දං සත්වා පරිනිම්මිත වසවත්තිනෝ දේවා සත්තමනුස්සාවේසං ඒතම් භගවතා වාරාණසියං නිසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකස්මින්ති පරිනිම්මිත වසවත්තිනං දේවානං සත්තං සත්වා බ්‍රහ්ම පාරිසජ්ජාලේවා සද්දමනුස්සාවේසං භගවතා වාරාණසියං නිසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකස්මින්ති බ්‍රහ්ම පාරිසජ්ජානං දේවානං සත්තං සත්වා බ්‍රහ්ම පුරෝහිතාලේවා සත්තමනුස්සාවේසං තම් භගවතා වාරාණසියං නිසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකස්මින්ති බ්‍රහ්ම පුරෝහිතානං දේවානං සත්තං සත්වා මහා බ්‍රහ්මා දේවා සත්තමනුස්සාවේසං භගවතා වාරාණසියං නිසිපතනේ මිගදායේ
අපපතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේන ජීවා ලෝකස්මින් තේ පරිත්තාවානං දේවානං සත්තං සත්වා අපමාන බාලේවා සත්තමනෝසාවේසං ඒතම් භගවතා වාරාණසියං නිසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේන ජීවා ලෝකස්මින් තී අපමාන බානං දේවානං සත්තං සොත්වා ආවස්සරා දේවා සත්තමනෝසාවේසං ඒතම් භගවතා වාරාණසියං නිසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේන ජීවා ලෝකස්මින් තී වස්සරාණං දේවානං සත්තං සත්වා පරිත්ත සුභාගේවා සත්තමනෝසාවේසං ඒතම් භගවතා වාරාණසියං නිසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේන ජීවා ලෝකස්මින් තී පරිත්ත සුභානං දේවානං සත්තං සත්වා අපමාන සුභාගේවා සත්තමනෝසාවේසං භගවතා වාරාණසියං නිසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේන ජීවා ලෝකස්මින් තී අපමාන සුභානං දේවානං සත්තං සොත්වා සුභකින්නකාලේවා සත්තමනෝසාවේසං ඒතම් භගවතා වාරාණසියං නිසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේන ජීවා ලෝකස්මින් තී සුභකින්නකානං දේවානං සත්තං සොත්වා වේහප්පලාදේවා සත්තමනෝසාවේසං ඒතම් භගවතා වාරාණසියං නිසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේන ජීවා ලෝකස්මින් තී වේහප්පලානං දේවානං සත්තං සොත්වා අභිවාදේවා සත්තමනෝසාවේසං ඒතම් භගවතා වාරාණසියං
පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේන චිවා ලෝකස්මින් අතප්පානං දේවානං සත්තං සත්වා සුදස්සා දේවා සත්ත මනෝස්සා වේසං ඒකම් භගවතා වාරාණසියං නිසිපතනේ විගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේන චිවා ලෝකස්මින් සුදස්සානං දේවානං සද්දං සත්වා සුදස්සී දේවා සත්ත මනෝස්සා වේසං ඒතම් භගවතා වාරාණසියං නිසිපතනේ විගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේන චිවා ලෝකස්මින් සුදස්සීනං දේවානං සද්දං සත්වා අකනිට්ඨකා දේවා සත්ත මනෝස්සා වේසං ඒතම් භගවතා වාරාණසියං නිසිපතනේ විගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේන චිවා ලෝකස්මින් තිහකේන කනේන තේන මොත්තේන යාව බ්‍රහ්ම ලෝකවන්දෝ අභුක්ඛංචේ අයං ච දසසාසේ ලෝක ධාතු සංකම්පේ සම්පකම්පේ සම්පවේති අපමානෝ ච උලාරෝ වාසෝ ලෝකේ පාතුරෝසේ අතිකම්ම දේවානං දේවානුභාවන්ති අතකෝ භගවා උදානං උදානේසි අඤ්ඤාසේ වතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසේ වතබෝ කොණ්ඩඤ්ඤෝ ඉති දං ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ඤෝ තේවනාමං අවෝසීති තේන රච්චවජ්ජේන සත්තිතේ හෝතු සබ්බදා ඒතේන රච්චවජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන රච්චවජ්ජේන හෝතු තේ ජය මංගලං මහා කාරුණිකෝ නාතෝ හිතාය සබ්බපාණිනං පෝරත්වා පාරණී සබ්බා පත්තෝ සම්මෝති මුත්තමං ගියතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ජයන්තෝ බෝධියා මූලේ සක්ඛ්‍යානං නන්දිවත්තනෝ ඒවං තුයං ජයෝ හෝතු ජයස්සු ජය මංගලං සක්කත්වා බුද්ධ රතනං ඕසදං උත්තමං වරං හිතං දේව මනුස්සානං බුද්ධ තේරේන සත්‍යනානස්සන්තු බන්ධවා සබ්බේ දුක්ඛා උපසමින්තු තේ සක්කත්වා ධම්ම රතනං ඕසදං උත්තමං වරං පරිලා උපසමනං ධම්මකේන සත්‍යනානස්සන්තු බන්ධවා සබ්බේ භයා උපසමින්තු තේ සක්කත්වා සංඝ රතනං ඕසදං උත්තමං වරං ආහුනේයං පාහුනේය
ยังสังฆเทนะสัพพินานัสสันตุปัตตวาสัพเพโรกาอุปสมินตุเตยังกินจิรัตนังโลเกวิจจติวิวิดาพุทโธรัตนังบุตตสมันนัตถิตัสมาสันติบันตุเตยังกินจิรัตนังโลเกวิจจติวิวิดาพุทโธรัตนังธัมมสมันนัตถิตัสมาสันติบันตุเตยังกินจิรัตนังโลเกวิจจติวิวิดาพุทโธรัตนังสังฆสมันนัตถิตัสมาสันติบันตุเตนัตติเมสรณังอัญญังบุตโตเมสรณังวรังเยเตนะสัจจวัจเจนะโหตุเตจัยมังคลังนัตติเมสรณังอัญญังธัมโมเมสรณังวรังเยเตนะสัจจวัจเจนะโหตุเตจัยมังคลังนัตติเมสรณังอัญญังสังโฆเมสรณังวรังเยเตนะสัจจวัจเจนะโหตุเตจัยมังคลังสัพพิติโยวิวัจจันตุสัพพโรโควินัสสตุมาเตภวัตวันตรายโยสุขีดีกายโกภวะดุขปัฏฐาชนิดุขภยปัฏฐาชนิภยโสกปัฏฐาชนิโสกวันตุสัพเพปิปานิโนดานันตตันตุสัทธายสีลังรักขังตุสัพพะภาวนามิรตาวันตุกัจจันตุเทวตากตาอิตตาวตาจามเมหิสัมปตังปุญญสัมปตังสัมเบเดวานุโมดันตุสัพพสัมปัตติสิทธิยายันตุนิมิตตังอวมังกลังเจโยจามนาโพสกุณัสสะสัตโตปาปังกโหตุสุปินังอคันตังบุตตานุภาเวนะวินาสมินโตยันตุนิมิตตังอวมังกลังเจโยจามนาโพสกุณัสสะสัตโตปาปังกโหตุสุปินังอคันตังธัมมานุภาเวนะวินาสมินโตยันตุนิมิตตังอวมังกลังโยจามนาโพสกุณัสสะสัตโตปาปังกโหตุสุปินังอคันตังสังฆานุภาเวนะวินาสมินโตสัพพิติโยวิวัจจันตุสัพพโรโควินัสสตุมาเตภวัตวันตรายโยสุขีดีกายโกภวะสัพเพบุตตะภลปัตตาปัจเจกานังเจยัมปลังอรหันตานันเจเวเทนะรักขังบันดามิสัพพโสภวตุสัพพมังคลังรักขันตุสัพพเทวตาสัพพบุตตานุภาเวนะสดาสันติภวันตุเตภวตุสัพพมังคลังรักขันตุสัพพเทวตาสัพพธัมมานุภาเวนะสดาสันติภวันตุเตภวตุสัพพมังคลังรักขันตุสัพพเทวตาสัพพสังฆานุภาเวนะสดาสันติภวันตุเตนักขัตตยักขภูตานังปาปังกานิวารณาปริตตัสสานุภาเวนะหันตุเตสัมมุปันเดเวเทโวนัสสตุกาเลนะสัสสะสัมปัตติโหตุเจปิโตภวตุโลกเจราจาภวตุธัมมิโกอากาสัจจาเจบุมมัตตาเทวานาคามหิตติกาปุญญังตังอนุโมดิตวาจิรังรักขันตุศาสนังอากาสัจจาเจบุมมัตตาเทวานาคามหิตติกาปุญญังตังอนุโมดิตวาจิรังรักขันตุเทสนังอากาสัจจาเจบุมมัตตาเทวานาคามหิตติกาปุญญังตังอนุโมดิตวาจิรังรักขันตุตังสดาติธัมเมญาตินังโหตุสุขิตาหนตุญาตโยอิธัมเมญาตินังโหตุสุขิตาหนตุญาตโยอิธัมเมญาตินังโหตุสุขิตาหนตุญาตโยกายเนวาจาจิตเตนะปมาเทนะมยากตังอัจเจยังกัมเมบันเตปุริปัญญาตตาเตกายเนวาจาจิตเตนะปมาเทนะมยากตังอัจเจยังกัมเมธัมมะสันติติกาคาลิกากายเนวาจาจิตเตนะปมาเทนะมยากตังอัจเจยังกัมเมสังฆสุปฏิปันเนอนุตตรัยมินาปุญญคัมเมนะมาเมบาลสมากโมสตังสมากโมตุยาวนิพพานปัตติยายธัมเมปุญญคัมมังอาสวัคยาวันโนตุสัพพทุกขาปมุญจตุสา
කියන්න. එසේනම් හැමදෙනාම කල්පනා කරන්න DDT ඩයස් මහත්මයාණන්ට පින් අනුමෝදන් කරවීම සඳහා මේ සිද්ධ කළ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයෙන් ආනුභාවයෙන් එතුමා අනිවාර්යයෙන්ම සුගතියෙන් සුගතියට නිවනටපත් වෙනවා ඇති. ඒ වගේම මේ රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අපේ සාමණේර ඩයස් මහත්මිය වගේම චතුස්ක ජනිත් ඩයස් මහත්මයාණන් බලාපොරොත්තු වුණා. ඩයස් මහත්මයා හිතයිසීව ආශ්‍රය නිස්රේ කළ ඥාති මිත්‍රාදී හැමදෙනාම එකතු කරගෙන ඒ හැමදෙනාටම ආශිර්වාද කරමින් මේ පින්කම සිදු කරන්න. ඒ අනුව එතුමාණන්ගේ ආදරණීය මෑණියන් සහෝදරයන් ඇතුළු හිතවත් පිරිස වගේම අපේ දෙහිවල ශ්‍රී ආනන්ද ධර්මරාජ විහාරස්ථානයේ නියෝජනය කරමින් අපේ මනෝහාරීද සිල්වා මහත්මිය පෙන්වී තිබෙනවා. එතුමිය ඩයස් මහත්මයාණන්ගේ මරණය දැනගෙන හිටියේ නැහැ. මරණය දැනගත්තයින් පස්සේ එතුමිය උදෑසන දානමය පින්කමක් සිදු කරන අවස්ථාවේදී DDK ඩයස් මහත්මයාණන්ගේ නාමය සිහිපත් කළා. එතුමාණන්ට පින් අනුමෝදන් කළා. මේ විදිහට ඩයස් මහත්මයාණන්ට හිතවත් පිරිස එතුමා හිටියත් නැතත් ඒ හිතවත්කම ඒ පරිද්දෙන්ම පවතිනවා. එතුමාගේ සංසාරගත කුසල ශක්තිය අනුව ඒ සියලු කාරණා එසේ සිහිපත් කරමින් මේ ශ්‍රවණය කළ පිරිත් ධර්මයේ ආශිර්වාදයෙන් අනුභවයෙන් අපේ ඩයස් මහත්මයාණන්ගේ ආදරණීය මෑණියන් වහන්සේට තිලකා ඩයස් මහත්මියට නිරෝගී සුවය චිරජීවනයේ සරසේවා සතවර්ෂාධික කාලයක් ගිහින් ජීවත් වෙන්නට ශක්තිය ලැබේවා. එතුමාගේ සහෝදරයන් ඇතුළු හැමත යහපත වේවා. ඒ වගේම මේ පින්කම ඉතාම හොඳින් සිදු කරගන්නට මේ තුන් මාසයේ පුරාම සිටුවිලි හිටපු අපේ සාමණේර ඩයස් මහත්මියට ඒ වගේම චතුස්ක ජනිත් ඩයස් මහත්මයාණන් ඇතුළු හැමදෙනාටම ඒ වගේම අපේ සාමණේර ඩයස් මහත්මියගේ එකම සහෝදරය ඇතුළු මේ අවස්ථාවට සහසම්බන්ධ වෙන හැමදෙනාටම යහපතක්ම වේවා කියන අදිෂ්ඨානයෙන් මහා සංඝරත්නයේ නැවත වතාවක් ආශිර්වාද කරනවා. වැදගෙන හැමදෙනාම ශ්‍රවණය කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතෝ සියලු දෙනාටම තෙරුවන් Pagi video apa lagi